ඔබේ කට ගද ගහනවද? දත් මුල් දිය වෙලා දත් මැලියම් බෙඳිලාද? මාකට් එකේ තියෙන හැම ටූත් පේස්ට් එකක්ම පාවිච්චි කරලත් කිසිම සහනයක් නැද්ද? ඇත්තටම අපේ අතීත මුතුන් මිත්තන්ට මෙහිම ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ අයට තිබුණේ මුතු ඇට වගේ දිලිසෙන දත් දෙපළක්. ඒකට රහස තමයි අද දහස් ගණනක් දෙනා හඳුනන්නේ නැති මේ බෝම්බු ගස. මේක නිකම්ම ගසක් නෙවෙයි. එදා අපේ හෙළයන්ගේ ස්වභාවික බුරුසුව වුණේ මේකයි. අද කාලේ අපි ප්ලාස්ටික් බුරුසුවක් පාවිච්චි කරනවා වගේම එදා අපේ පැරණි ගැමියන් වගේම සිල්වත් භික්ෂූන් වහන්සේලා දත් මැදීමට පාවිච්චි කළේ මේ බෝම්බු ගසේ ලීයෙන් හදාගත්ත දැහැටි කූරු. මේ ලී කැබැල්ල හපනකොට ඒකෙන් පිටවන ඖෂධීය යුෂ නිසා දත්වල බැඳිලා තියෙන කහට සහ මැලියම් පවා නිකම්ම දිය වෙලා යනවා. හැබැයි අවාසනාවකට අද මේ ගසේ වටිනාකම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් අපි බලමු මේ වටිනා ඖෂධය නිවැරදිව පාවිච්චි කරලා ඔබේ දත් රෝග සුව කරගන්නේ කොහොමද කියලා. ඔබ කල යුත්තේ ඉතාමත් සරල දෙයක්. මුලින්ම බෝම්බු ගසේ පිරිසිදු කොළ කිහිපයක් මල් සහ ගසේ පොත්තු ස්වල්පයක් එකතු කරගන්න. මේව පිරිසිදු වතුරෙන් සෝදලා මැටි හට්ටියකට දාලා හොඳින් තම්බා ගන්න. මේ වතුරේ තියෙන ගුණය ඔබේ මුඛයේ තියෙන ඕනෑම ආසාදනයකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. භාවිතා කරන ක්‍රමය. මේ තම්බාගත් වතුර නිමුණු පසුව සෑම දිනකම උදේ සහ සවස හොඳින් කට හොදන්න. ගාගල් කරන්න. විශේෂයෙන්ම රාත්‍රී නිින්දට පෙර මෙය කිරීමෙන් මුළු රාත්‍රිය පුරාම ඔබේ මුඛය බැක්ටීරියා වලින් ආරක්ෂා වෙනවා. සති දෙකක් යද්දි දත් මුල් ශක්තිමත් වෙනවා වගේම කටේ දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඔබටම දැනේවි. මේ බෝම්බු ගස ආයුර්වේදයේ ඉතාමත් ප්‍රසිද්ධ ලෝදු ශාකයේ සහෝදර විශේෂයක් ලෙස සැලකනවා. බලන්න මෙහි තියෙන තවත් වටිනාකම්. මස් පිඩු පෙරලෙනවාට. කකුලේ හෝ අතේ මස් පිඩු පෙරලිලා වේදනාවක් දැනෙන එවැනි වෙලාවක බෝම්බු ගසේ පොත්තු සුමුළු හොඳින් අඹරා වේදනාව ඇති ස්ථානයේ උපනාහයක් ලෙස භාවිතා කිරීමෙන් වේදනාව ක්ෂණිකව පහව යන බව මෙහි සඳහන් වෙනවා. මුත්‍රාගල් යුරිනරි ස්ටෝන්ස් ශරීරයේ ඇතිවන මුත්‍රාගල් රෝගයට මේ දිව්‍ය ඖෂධයක්. වල් බෝම්බු කොළ කසාය කර පානය කිරීමෙන් මුත්‍රාගල් පහව යයි. ඇස් තෑලුමට ප්‍රතිකාර. ඇස් තෑලුම කියන අපහසුව ඇති වූ විට සුවඳ දළු කොටා පොට්ටෙනි බැඳ ඇස් තැවීම සිදු කරයි. සන්ධිගත රෝගවලට සන්ධි ආශ්‍රිත වේදනා සහ ඉදිමුම් සඳහා බෝම්බු කොළ සමග කොඩිඹුලා කොළ, දිය මිදෙල්ලා කොළ සහ කහ ලුණු එකතු කර එඬළු තෙලෙන් මලවා බෙදීමෙන් සහනය ලැබෙනවා. තවත් රෝග රැසකට තුවන, වන, විදරුදි, ඇස් රෝග, සන්ධිගත රෝග, අතිසාරය සහ දැවිල්ල වැනි රෝග රැසකට බෝම්බු මල් සහ කොළ භාවිතා කරනවා. අපේ රටේ තියෙන මේ වගේ වටිනා දේවල් අමතක කරලා අපි අද ලෙඩ රෝගවලට වහල් වෙලා ඉන්නවා. ඔබේ වත්තේ බෝම්බු ගසක් තියෙනවා නම් ඒක රන් සමානයි. මේ වටිනා හෙළ රහස තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. මේ වගේම දුර්ලභ තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබ සෙමට නිරෝගී සුව.